ඔව් විශේෂයෙන්ම කියන්න අවශ්‍යයි මේ රටේ අතිතරම් ප්‍රශ්න තියෙන නිසා ජනතාවට මේ ප්‍රාදේශ සභා මැතිවරණය සම්බන්ධයෙන් ජනතාවට එහෙම ලොකු උනන්දුවක් නැති බව ජනතාව ඡන්දේ දීපු ආකාරයෙන්ම පැහැදිලි වුණා. මොකද ඒක ඇතුලේ අති විශාල අති බහුතර ප්‍රමාණයක් ඡන්ද වලට ගියේ නැහැ. ඡන්දේ ප්‍රකාශ කරේ නැහැ. මොකද ඔවුන් පැහැදිලි පණිවිඩයක් දුන්නා මේ ප්‍රාදේශ සභා මැතිවරණය හෝ වෙනත් මැතිවරණ නෙමෙයි ජනතාවගේ ප්‍රශ්නේ තියෙන්නේ. අපි ආණ්ඩුවක් පත් කරලා තියෙනවා. ජනවරමක් දීලා තියෙනවා. මේ ආණ්ඩුව ජනවරමානුව ක්‍රියා කළ යුතුයි කියන දේ දිහා ජනතාව බලාගෙන සිටියා. ඒ තුල ඇති වූ අපේක්ෂා භංගත්වය වුන් මැතිවරණ ප්‍රතිඵලය හරහා ප්‍රකාශයට පත් කරුවා. ඉතින් එහෙම තියෙද්දි දැන් තව දුරටත් මේ කොළඹ මහනගර සභාවේ නගරාධිපති ධූරය අත්පත් කර ගැනීම සඳහා දේශපාලන පක්ෂ සියල්ල දඟලන ආකාරය දිහා බැලුවම ඇත්තටම අපිට කනගාටුයි. මොකද මේ විපක්ෂයේ කාර්යභාරය මේද විපක්ෂ නායකවරයා මේ මොහොතේ ඔහු ක්‍රියා කරමින් සිටින්නේ නගරාධිපති ධූරය අත්පත් කර ගැනීම සඳහා පමණයි. එතනින් එහාට විපක්ෂයේ අනිකුත් කණ්ඩායම් එක්සත් ජාතික පක්ෂය ගත්තත් ඔවුන්ගේ අභිප්‍රාය වෙලා තින්නේ මේ නගරාධිපති ධූරය අත්පත් කර ගැනීම. එතනින් එහාට මේ ආණ්ඩු බලය හොබවන තුනෙන් දෙකක පාර්ලිමේන්තුවක් සහිත ආණ්ඩුවක් තියෙන ජනාධිපතිවරයෙක් සහිත මේ ආණ්ඩුවත් මේ මොහොතේ තමුන්ගේ ප්‍රධාන කාර්යභාරය බවට පත් කරගෙන තිබෙනවා මේ කොළඹ මහනගර සභාවේ මහපුටුව අල්ලා ගැනීම. අපි දන්නේ මේ රටේ අනිත් ප්‍රශ්න සම්බන්ධයෙන් දැන් අමාත්‍යවරුන්ගෙන් ඇහුවාම ඔවුන් කතා කරන්නේත් නැහැ. වසන්ත සමරසිංහ මහත්මයාගෙන් ඇහුවාම ඔහු කියන්නේ ඔහු කතා කරන්නේ ලුණු ගැන නෙමෙයි. ඔහු කතා කරන්නේ රටේ තියෙන අනිකුත් මේ ප්‍රශ්න ගැන නෙමෙයි. ඔහු කතා කරන්නේ නගරාධිපතිනිය බිහි කරන්නේ අපි තමයි. ඒක තමයි ඔහුගේ උත්තරේ. චතුරංග අබේසිංහ මහත්මයාගෙන් ඇහුවාමත් පොල් වලට ඔහුට උත්තරයක් නැහැ. පොල් කිරි නැවක් ආපු බව ඔහු දන්නේත් නැහැ. ඔහුගෙන් ඇහුවාම ඔහු කියන්නේ නගරාධිපතිවරිය අපි විසින් බිහි කරනු ලැබේ. විපක්ෂ නායකවරයා කියන්නේත් ඒකයි. මුජිබර් රහ්මාන් මහත්මයා කියන්නේත් ඒකයි. මේ හැමෝම කියන්නේ නගරාධිපතිවරයා බිහි කරනු ලැබේ කියන කාරණා. අපි අහනවා මේ මොහොතේ අඩුම ගානේ මේ නගරාධිපති බිහි කරනවා කියන මිනිස්සු මේ නගරාධිපති බිහි කරනවා කියනවා වෙනුවට මේ කොළඹ නගර සභාවගෙන කරන්නේ මොකද්ද කියලා දැන් කවුරු හරි කිව්වද? දැන් රිෂි සාරුක් මහත්මයා නගරාධිපති අපේක්ෂකයා විදියට නම් කරනවා කියලා තියෙනවා. හැබැයි ඔහු ඇවිල්ලා මේ කොළඹ මහනගර සභාව වෙනුවෙන් කරන්න හදන්නේ මොකද්ද කියන කාරණා ඔහු කියන්නේ නැහැ. එතකොට බැල්දසාර් මහත්මියත් අපි දැක්කේ නෑ අය මේ නගර සභාව සම්බන්ධයෙන් කතා කරනවා. ඔවුන් හැබැයි කියමින් සිටින්නේ නගරාධිපති ධූරය අපි විසින් අත්පත් කරනු ලැබේ කියන කාරණාව. මේ දැන් මම හිතන්නේ මොකක්කෝ වාසනාවකට දැන් 16 වෙනිදා දක්වා මේ නගරාධිපති ධූරය පත් කර ගැනීම කල් ගිහිල්ලා තිනවා. අපි මේ මොහොතේ විවෘත යෝජනාවක් කරනවා. දැන් ඔය කියන නගරාධිපති අපේක්ෂිකාවටයි අපේක්ෂකයට දෙන්නව ගෙන්නන්න මාධ්‍යයට ගෙනල්ලා මේ දෙන්නව ඉඳලා මේ දෙන්න අතර සංවාදයක් විවාදයක් තියන්නේ මේ කොළඹ මහනගර සභාව සම්බන්ධයෙන්. ඒතර අඩුම ගානේ මේ නගර සභාවට තේරීපත් වෙලා ඉන්න ස්වාධීන යම් ප්‍රමාණයක් හෝ මේ රට ගැන හිතන മന്ത്രിවරු පිරිසක් මේ පත් වෙලා ඉන්නවා නම් ඔවුන්ට පුළුවන් ඒ දෙන්නගේ අන්නේ විවාදෙදී හෝ ඔවුන් අදහස් දැක්වීමද ඔවුන් කියන කාරණා දිහා බලලා මේ නගරාධිපති වරයා වෙනුවෙන් අත උස්සන්න. එහෙම නැතුව තනතුරු වරදාන වරප්‍රසාන මුදල් වෙනුවෙන් නම් මේක වෙන්නේ. අර පෙර පැවති ආණ්ඩුවල වගේ මේ අත යටින් ඩීල් එකක් දාලා නම් මේ නගරාධිපති ධූරය අත්පත් කරගන්න හදන්නේ. අපි කියනවා මේ කොළඹ මහනගර සභාව අනිවාර්යයෙන්ම අවසන් මලගම දක්වා යාවි. මොකද මේ නගරාධිපතිවරයා බවට පත් වෙන කෙනා සන්තෝෂම් අල්ලස් වරදාන දීලා නම් ඒ ධූරය දිනා ගන්න. එතනින් එහාට ඔහුට හෝ ඇයට නගර සභාව වෙනුවෙන් වැඩ කරන්න වෙන්නේ නැහැ. ඔහුට හෝ ඇයට ඒ වරදාන වරප්‍රසාද දීපු මිනිස්සු වෙනුවෙන් වැඩ කරන්න සිද්ධ වෙවි. අවසානයේ මේ ජනතාව නැවතත් කබලෙන් ලිපට වැටේවි කියන කාරණාව තමයි කියන්න තියෙන්නේ.